අද ගෙදරටම ඇවිල්ලා තෝමගේ ඇඟට කොට වෙන්න ආවොත් උඩ මං කොසු පාරක් තමයි දීලා වන්නේද? අන්නරේ බෝලේ කැලේට ගියානේ අනේ කොහොමද ගන්නෙ? ගන්න විදියක් නෑනේ ඕකද. එනම් මම ගෙදර යන්නම් හොඳේ. මේ මම මල්ලත්ත කඩාගෙන යන්නේ. කමන්නේ ගන්න. මේ ළමයෝ ඔහොම ඉන්න. ඔය මල්ලත්ත කොහෙන්ද ගත්තේ? කාගෙන් හලේ මල්ලත්ත කඩාගත්තේ? අනේ අයියාගෙන් අහලා කඩාගත්තේ නැන්දේ. අයියනේ මේ කවුරු කොතෝ මගෙන් එපැයි අහන්න. ඔය මල් හම්බවල තියෙන්නේ මම. ඔයාට මෙහෙ දැන් සෙල්ලම් කරන්න එන්න කියලා කිව්වේ කවුද අම්මද? ආයෙත් මේ පැත්තේ එන්න එපා හොඳේ. අයියට ගාමු සෙල්ලම් තියාගන්න එපා. ඊනෝ මෙතන ඇවිල්ලා මහයවුන්ගේ පුරුදු පොඩි අවුන්ටක් බෝ වෙලා මදිවට. ආයෙත් එන්න එපා මේ පැත්තේ හොඳේ. මල්ලත්ත කඩලා හුවෙන්නත් එපා. දානනේ කෝට කරලා මන් දෙන්න ඊට පස්සේ. අම්මලා තාත්තලා හරියට හදන්නේ නැහැ මුන් ඒක ඇවිලා තියෙන්නේ. දැන් යන ගෙදර ඉතින් තාම බලන් ඉන්නේ. මේ ඔයා යන ගෙදර ඔයා තමයි මේ ඔක්කොම දැරදි. මල්ලතු කන්නන්නේ කොහමද එඩෝ? දෙන්නේ හැදෙන්නේ මොහොය උන්ගේ විදියම. පුතපත බලාගෙන කොහොම සේව බලාගන්න බෑ. ඔය ලතර මුස්සගෙන ඵලයන් හැවෙන තරම් පාරට. දැන් බෝල් නැති උනාද? ඔන්න රියකට දැවගේ වාඩියා. එව්වත් තියාගන්න තේරෙන්නේ නැහැ. මම කරා වීස ගන්න හොඳේ. කොහමද? මොකෝ මුසල ගෙදර ඉන්න දවසක් බෑනේ මේ දරුවකට පොඩ්ඩක් බලන්න. අයියෝ මම පොඩ්ඩක් එහාට මෙහාට විතර ගෙද මූ ගිහින් අර ගොහලා නංගිත් එක්ක සෙල්ලම් කරා. අයියෝ ඉතින් පොඩි ළමයි එහෙම තමයි යන්නේ. අනේ මේ පොඩි ළමයි එහෙම සෙල්ලම් කරන්න ඕනේ ඒ වගේ උන් එක්ක. පොඩි එකා තන්නි කරම හැදෙන තවුසලගේ නංගි වගේ. හොරෙන් කඩාගෙන යන්න නම් අර මේ වහුලන් යන්න නම් හම්මෝ කියාපු බඩුව. මට බැන්න. කවුද? අර නන්දා. මාමලා ගෙදර නැන්දද? අයියේ ඇයි අනේ සේපාලිකා ගෙදර නැද්ද? කඩේ ළඟට ගිහිල්ලා. අර ඊයේ මෙතන මේ ඉස්සරහ මල්ලාවල තියෙන පොඩි අතු කෑල්ලක් කඩාගෙන ගියයි කියලා අපේ ළමයාට බැනලා තින්නේ අයියේ. අයියා ගෙදර හිටියේ නැද්ද? කිව්වනේ දන්නවනේ යාගේ හැටි. දන්නවේ කියන්නේ ඉතින් අයියෝ ඔක හැමදාම ඉවරයක් නෑනේ. හැමදාම මොකක් හරි කියනවා. පොඩි ළමයි දෙන්න එකටනේ සෙල්ලම් කරන්නේ. අපේ ළමයා විතරක් නෙමෙයිනේ මෙහෙට දුවගෙන එන්නේ. අයියලාගේ ළමයාත් කොයි වෙලෙත් අපේ ගෙදර දුවාගත්තු ගමන්නේ. මම නෑ ඔය වගේ පොඩි උන්ට සලකන්නේ. මොකද්ද ඔය සේපාලිකාට වෙලා තියෙන්නේ? තාත්තේ එන්න වාඩි වෙන්න. මම මේකේ පොඩ්ඩක් හස් කරා. මොකද තාත්තා හරි මේ පැත්තේ. මොකද්ද බම්බල මේ හැමදාම රණ්ඩු වෙන්නේ? රණ්ඩු වෙන්නේ කියන තාත්තේ දන්නවනේ තාත්තා නංගිගේ හැටි. අයියල් නම් කියලා නේද? ඒක නිසා බය මාත් මේ කියන්නේ මෙච්චර. නැත්නම් පිටකේකට නම් ඔච්චර කෑ ගහන්න ඕනේ නැහැ. තමන්ගේ කන නිසා තමයි ඔච්චර එන්නේ. තාත්තේ දාගෙන. තාත්තා දෙහෙනේ ඉන්නේ තාත්තේ. තාත්තා දන්නේ නැහැ නංගිගේ හැටි. මොකද්ද මම නම් කියයිද දන්නේ නැහැ හැමදාම උමනේ. මුකාත් හරි උඩ පටලවා ගන්න. නංගි ඉන්නනේ බරංගි පොල් ටික කරන් මරේ. කාගේද කියලා වැඩ නැහැනේ. අතර මායේ මේ තියෙන පොල් ගහේ පොල් ගෙඩි අපිටත් අයිති. අපි යකෝ මෙතේ දානනේ කන්නේ හැමදාම අපේ මිනිහා සාලි ගස් වලින් කඩන්නේ. දෙපාන්දර ගිහලා කන්න පොත් පොල් ගෙඩියක් අහුලගෙන ආපෙ තමයි අපිට කියන වැරද්ද. උඹ දැක්ක මම පොල් දා ගන්න ඇතර. අනේ මේ අර වරේ බං දා ගන්න තුව. උඹලා ওই පොල් ගහේ මං හැමදාම පොල් කන්න යනවද? උඹට මේ මිනිහා මට ඇති වෙන පොල් ගෙඩියක් දෙනවා උඹට වගේ නෙමෙයි. උඹට කියුණා නේ අපේ පොල් ගහ කියලා. අර වරේ අපේ පොල් ගෙඩි ටික. අනේ යකෝ මේ මගෙන් බෝක ගන්න එපා. ඔය අපේ තාත්තා හිටවලා තියෙන්නේ. උඹට කලින් ඕවා මට ඇති වෙලා තිබුණේ. අපේ මිනිහාගේ තාත්තා මිනිහගේ තාත්තා මගේ තාත්තා කියන උඹට අමතක වෙලා. ඒක තමයි ගෑණිය කියන්නේ දෙනේ පොල් ගෙඩිය. යකෝ අපි හැමදාම මේක කිරට කන්න විදියක් නැහැ. අපිට එක පොඩ්ඩක් වයි ගහේ තව පොල් තියෙන්නේ කඩාගෙන කහපන්කෝ. කඩවල දෙන්නේ විතරක් යකෝ. යකෝ කීයසනේ මේ වෙන තෝමගේ අකට කොට වෙන්න හදන්නේ. නැත්නම් ඉතින් යකෝ පොල් ගෙඩිය දෙන්න දීපන්. යකෝ පොඩි අවුන් යන්නේ එක පාරකට. ඊට පස්සේ අර මහා අවුන්. අර තාත්තත් වෙලා කෑ ගහගෙන ඉතින් මට. උඹ මගෙන් මරුන් කන්න නැතුව මෙතනින් ඵලයන් හොඳේ මම කියන්නේ හසන්න එපා. අනේ මේ උඹට හැමදාම මං අවස්ථාව දුන්නා. අද ගෙදරටම ඇවිල්ලා තෝමගේ ඇඟට කොට වෙන්න ආවොත් උඩ මං කොසු පාරක් තමයි දීලා වන්නේ. ඒක කොහොමද මතක තියාගන්නේ? හරි බගේ නේක කොස්සේ මං බලාගෙන. ඇයි මොකද කියන්නේ? මේ ගෑණියේ. කම්බ මගන්. මේක හමාරේ නේ වෙලාව. කොල්ල කාමරේ හැරි. දැන් ඉතන මේ වෙද්දි ඇවිල්ලා නේ. ඇවිල්ලා නන්න ඉස්කෝලේ අරපුවම ආයි දුවල එනෝනේ ගෙදර. මිනිවල් කෝල් එකක් කියන කවුද දන්නේ නැතුණානේ. හෙලෝ? ඕ? මේ අපේ දරුවා සුවර කරලා නිකුලා නේද? මම කවුරුත් දන්නේ නැහැ. 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 මම
හරි කොහෙද ඉන්නේ දැන්? අනේ ඕක දැන්වත් හරිද ස්ටාර්ට් වුණාද? දැන් මම මේ ළමයා දාගෙන යන්නෝනේ. අයියා මේ මොකද වෙන්නේ? ඔනේ නෝගේ මුඩ උඩත් අයියෝනේ මුතු බවත් බේරගත්තට ඔයා නැත්තම් එහෙම දැන් ඕව ගැන කතා කරන්න වෙලාවක් නෙමෙයි අන්න නෝගේ සමෝ වෙන්න මම කියපු හැම කතාවකටම අපි බොරුවක් කළේ. අපි ඔයාලව යාළු කරන්න මේ දේ කරේ. මට කිසිම අසනීපයක් නැහැ. ඔයාලා හැමදාම මේ වගේ සමගියෙන් ඉන්නව නේද? අරනේ ඔන්න අපි දෙන්න අදින්න යාළු. ඔයාට පුළුවන් ඕනේ වෙලාවක මෙහෙ අම්මලා සතුටේ ඉන්න දකින රණ්ඩු වෙන්නේ නැතුව ඉන්න දකින කැමතිනේ. ඔයත් කැමති නේද? අපි පොඩි වැඩක්. හොඳේ. එතකොට අම්මලා රණ්ඩු වෙන කන්නේ.